සුබ දවසක් වේවා මගේ චූටි පැටව හැමෝටම. මේ වීඩියෝ එකෙන් තිල්නස ඔයාලට කියා දෙන්න සූදානම් වෙන්නේ පරිසරයේ ආශ්‍රිත ක්‍රියාකාරකම් විෂයේ දෙවෙනි පාඩම වෙන අපි ලක්වැසියෝ පාඩමේ ඔයාලා මතක තියාගත යුතුම වැදගත් දෙයක්. මගේ පැටවුන්ට අපේ ජාතික අනන්‍යතාවය පිළිබිඹු කරන ලක්ෂණ මේ පාඩමෙන් ඉගෙන ගන්න පුළුවන්. ඒවා තමයි අපේ ජාතික කොඩිය, රාජ්‍ය ලාංඡනය, ජාතික ගීය කියන දේවල්. අපි අද කතා කරමු අපේ ජාතික කොඩියේ තියෙන වර්ණ සහ සංකේත වලින් කියවෙන්නේ මොනවද කියලා. මුලින්ම අපිට පෙනෙනවා ජාතික කොඩියේ රතු පැහැති පසුබිම. ඒ වර්ණය නිරූපණය කරනවා පුතේ අපේ ජාතික අභිමානය. ඊළඟට ඒ පසුබිම තිබෙනවා කහ පැහැති සිංහ රූපයක්. ඒ සිංහ රූපේ සිංහල ජාතිය නිරූපණය කරනවා. ඒ වගේම ජාතික කොඩියේ ඉදිරියෙන්ම තියෙන කොළ සහ තැඹිලි පැහැති තිහිරු වලින් තමයි මුස්ලිම්, දෙමළ ඇතුළු අනෙක් ජාතීන් නිරූපණය කරන්නේ. ඔයාලට පේනව නේද මුළු කොඩියම වටේට කහපාට තීරුවක් තියෙනවා. ඒ තීරුවෙන් පුතේ කොඩියේ නිමාව හා ජාතීන් අතර එකමුතු බව නිරූපණය කරනවා. ඒ වගේම සිංහ රූපයේ තියෙන කොටසේ කොන් සතරෙහි තියෙන පුතේ බෝපත් සතරක්. ඒ බෝපත් සතරෙන් සතර බ්‍රහ්ම විහරණ නිරූපණය කරනවා. ඒවා තමයි මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ෂා කියන්නේ. හරි. දැන් අපි ජාතික කොඩියෙන් නිරූපණය වෙන දේවල් ඉගෙන ගත්තා. ඒ වගේම මෙන්න මේ දේවලුත් මතක තියාගන්නම ඕන. පුතේ, සම්මත ජාතික කොඩියක දිග ජාතික කොඩියේ පළල වගේ දෙගුණයක් වෙනවා. ඒ වගේම ජාතික කොඩිය ඔසවන අවස්ථා තමයි මෙන්න මේ අවස්ථා. නිදහස් දිනේදා, පාසලේ උදෑසන රැස්වීමේදී, රාජ්‍ය නායක උත්සවයකදී, ත්‍රිවිධ හමුදා උත්සවවලදී, ක්‍රීඩා උත්සවවලදී. ඒ වගේම පුතේ ජාතික කොඩිය අඩගමු කරන අවස්ථා තියෙනවා. ඒවා තමයි ජාතික ශෝක දිනයකදී සහ රාජ්‍ය නායකයෙකු මිය ගිය විට. ඉතින් මගේ පිටවුනේ ජාතික කොඩිය ගැන මේ දේවල් ඔයාලා හොඳට මතක තියාගන්න. මේ වගේම තවත් ලස්සන වැදගත් වීඩියෝ එකකින් ආයෙ හම්බ වෙනකන් මගේ දක්ෂ හැමෝටම සුබ දවසක්. ආයුබෝවන්.